හෙලෝ ගයිස් කොහොමද? අද අප්‍රේල් 13 පරණ අවුරුද්ද දවස. අපි මේ පොඩි ට්‍රිප් එකක් ආවා. බලන්නකෝ මාර ලස්සන පළාතක්. හැබැයි පාර නම් හොඳටම අවුල්. හොඳටම ගැඩිලා අපි මේ බයික් එකේ යන්නේ. ගැස්සි ගැස්සි ඉතින් මේ උඩට යනවා. බලමු උඩට ගිහින් බලමුකෝ කොච්චර ලස්සනයිද කියලා තැන. අයියෝ මාර වැඩේ යන්නේ උනේ. මේ පාරේ බයික් එකේවත් යන්න බෑ. ඒ තරම් පාර කැඩිලා. ටයර් එකේ පැච් එකක්වත් ගියොත් එහෙම අපි ආයෙ ගෙදර ගිහිල්ලත් ඉවරයිනේ. ඒ හින්දා ඉතින් අමාරුවෙන් හරි දැන් පයින් තමයි යන්න වෙන්නේ. අපි ආව දවස නම් චුට්ටක් වහිනවා. ඒ හින්දා කූනැල්ලොන්ගෙන් චුට්ටක් පරිස්සම් වෙන්න වෙනවා. බයික් එකකත් එන්න චුට්ටක් අමාරුයි. ට්‍රේලර් බයික් එක වගේ නම් එන්න පුළුවන්. නැත්තම් ඉතින් කැබ් වල තමයි. අනිත් වාහන වල නම් කොහොමත් එන්න අමාරුයි. අපි උඩට එන්න කිලෝමීටර් එකමාරක් දෙකක් වගේ තියෙනවා උඩට පයින් එන්න. බයික් එක දාපු තැන ඉඳන් මහන්සි චුට්ටක්. හැබැයි ඉතින් උඩට ආවහම මේ ලස්සන දකින්නකොට නම් මේ මහන්සි ඔක්කොම අමතක වෙනවා. අම්මෝ හති දාගෙන නැගලා ඔන්න උඩට ආවා. ෂා මාර විව් එකක් නේ තියෙන්නේ. මහන්සි වෙලා නැග්ගට පාඩුවක් නෑ වගේ. එන්න ළඟට එන්නකෝ. බලන්න කොහොමද විව් එක කියලා. පනින්න හිතනවද? වැස්ස නිසා ටිකක් සීතලයි, හුළඟත් ටිකක් සැර වැඩි. ඒ වුණාට ඉතින් මාර ලස්සනයි. ඒ ෆීලිං එක දැනෙන්න නම් එන්න ඕනි මෙතන. අර උඩ තියෙන තව කන්දක් වගේ. එතනත් යන්න හිතාගෙන ඉන්නවා. බලමු නගින්න පුළුවන් වේද කියලා වැස්සයි කෝණ්ඩෙල්ලොයි එක්ක. තව පොඩ්ඩෙන් හමතකනවා ඉන්නේ කොහෙද කියන්නේ. අපි මේ ඉන්නේ හුළංගල. මේක තියෙන්නේ මාතලේ යටවත්තේ. ඒ වුණාට අර ඈතින් පේන්නේ මේ කුරුණෑගල. හිතන්නකෝ කොච්චර දුරක් පේනවද කියලා. මෙතන අපිට කැම්පින් කරන්නත් පුළුවන්. පල්ලෙහා ටිකට් කවුන්ට් එකක් තියෙනවා. අපි බයික් පාක් කරන තැන එක්කෙනෙක්ට රුපියල් 500ක් වගේ තමයි ගන්න කැම්පින් වලට. වතුර, টয়ලට් හැමදේම පහසුකම් ටික තියෙනවා. ඇවිල්ලා ඉතින් ඒ අත්දැකීමත් ගන්න පුළුවන්. හැබැයි ඉතින් එක දෙයක් ඉල්ලනවා පොලිතීන් ප්ලාස්ටික් නම් දාලා යන්න එපා. ගෙනාව හැමදේම අරගෙන යන්න. ඒ සුන්දර මතකත් එක්ක ගෙනාව හැමදේම අරගෙන යන්න. ඔන්න දැන් පඬිත වැඩක් කරන්න තමයි යන්නේ. මේ ඈතින් පේන කන්දර නගින්න තමයි දැන් අපි යන්නේ. යන්කෝ ඒකත් නැගලා බලමු.
පුළුවන් කාලේ යන්න තියෙන හැම තැනම ගිහිල්ලා ඒ හැම එක්ස්පීරියන්ස් එකක්ම ගන්න ඕනේ. මං නම් හිතන්නේ එහෙම තමයි. මගේ සතුට තියන්නේ ඇවිදින එකේ. ඔයාලගෙත් එහෙමද? එතකොට ඉවරයි බයි. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. බයි බයි.